ආයිබෝවන් සියලු දෙනාටම අපි හැමෝම වැටුණු තැනින් නැගිටින්න ඕන. වැටුණු තැන වැටලා ඉන්න නෙමෙයි අපේ ජීවිතේ දීලා තියෙන්නේ. ඒක නිසා මුළු රටම නැගිටින වෙලාවේ අපි ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා නිවාසයට. අද දවසේදී සුවිශේෂී ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට මේ සියලු දෙනාටම අවස්ථාව සැලසෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ලෝකයේ පුරා ධර්ම ගවේෂණය කරන ධර්ම දේශනා කරමින් ජනතාවගේ සිත සුවපත් කරන අපේ ගෞරවනීය සාමින් වහන්සේ පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම අපේ හාමුදුරන් වහන්සේ තම සල්ප මොහොතකින් මේ ස්ථානට වැඩම කරන්නට නියමිත වෙලා තිබෙනවා. ඉතින් අද දවසේදී වික්ටෝරියා නිවාසයේ ආදරණීය ජනතාව විතරක් නෙමෙයි අවට වටපිටාවෙන් එකතු වෙච්ච ආදරණීය ජනතාවත් මේ ස්ථානයේ ධර්ම ශ්‍රවණය කරන්නට සිත පහදවා ගන්නට සිතට සැනසුමක් එකතු කර ගන්නට එකතු වෙලා ඉන්නවා. අපි මේ ස්ථානයෙන් තමයි වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙලා තිබෙන්නේ. ජීවිතේ හැමතිස්සෙම අතහරින්න එක නෙමෙයි කරන්න ඕන ජීවිතය අල්ලගෙන හැබැයි හොඳ දේවල් එකතු කරගෙන ජීවිතේ තව ඉස්සරහට අරගෙන යන එක. ඒක නිසා හොඳ දේවල් එකතු කර ගන්නවා නම් හොඳ දේවල් පිළිබඳව කුසල් පිළිබඳව අපේ ජීවිතයේ අවසානයේ කොයි ස්ථානට යන්න ඕන කියන කාරණාව පිළිබඳව මනාවට පැහැදිලි කිරීම ගණනාවක් අද දවසේදී මේ ධර්මදේශනාව ඇතුළේ සිද්ධ වෙන බවත් මතක් කරන්න ඕන. තව සල්ප මොහොතකින් අපි සූදානම් මේ සුවිශේෂී ධර්මදේශනාව ආදරණීය ජනතාව වෙනුවෙන් තිලන කරන්න. වික්ටෝරියා නිවාසයේ රාජගිරියේ සිට